කන්න යන්න. ඉතින් අපි ඉන්නේ ගලගෙදර කන්දරගෙන මම මට ලස්සන view එකක් තියෙන්නේ ඉතින් හරි ආදරණීය view එකක් තියෙන අද. Halo යාළුවනේ good morning ඉතින් මේ අද නම් මේ යාළුවා හඳුනලා දෙන්න කියන්නේ මේ යාළුවා දෙන්නෙත් ඉන්නේ. ඒකට මේ චානුක ගියා ඇතුළට මේ පණුරක් දාලා එන්න. අපි දැන් ඉන්නේ දැදුරුවේ හරියේ. ඉතින් මේ ඉන්නවල අපි මේ හරිය දෙන view එක පෙන්නන්න. වෙල 4:31යි. ඉතින් ඔන්න අපේ අනිත් යාළුවා එනවා. මං යාළුවා තුන්දෙනා යාළුවා අද තුන්දෙනා අපේ ගමනට යන්න මං හඳුනලා දෙන්න. ඉතින් අපි දැන් කෙලින්ම යන්නේ නුවරට. අපි යමු. ඉතින් good morning. අම්මෝ දෙමිලා ඉන්නේ මෙහාට පොත. දැන් අපි මොනවා හරි කන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි යාළුවෝ ටිකලා. good morning guys. අපි මොනවා හරි කමු දැන්. ඉතින් මෙන්න අපේ උදේ කෑම වේල ආප්ප තියෙනවා. මේ රොටිත් තියෙනවා. කන්න මොනවා රොටි තියෙනවද දන්නේ නැහැ නේ. පොල් රොටි ගමු නේද? ඉතින් අද මික්ස් කරලා කන්න යන්නේ පරිප්පුවක් තියෙනවා, චිකන් හොදි තියෙනවා, වතුර තුනක් තියෙනවා. මම නම් මේ ආප් එක ගත්තේ. ඔය මොනවද ගන්නේ? ඔය රොටි නේ. පොල් රොටියක්. ඔයත් රොටියක්ද? මම ආප් එක කනවා. පොල් රොටියක් කරලා පුපුලි ඔය. අතින් මම ටී එකක් ගහනවා. උදේම ටී එකක් ගහනවා. මේ මම ටී එකක් දාගෙන තව කනවා අපි අපි මේ පොල් රොටියක් කනවා. දැන් රොටි 10ක්ම ගෑවා. එතන සතුටුයි. ඉතින් මේ මේක ඉඳගත්තට ගෑවෙන්නේ නැහැ. අපි උදේ කෑම වේල කෑවා. ඉතින් මේ අපේ බජට් එකට සෙට් වෙන්න අපි කෑවේ. මේ දැන් ඉතින් අපි කෙලින්ම යනවා නුවර බල අඹුලාවට තමයි අපි යන්න හිතාගෙන ඉන්නේ. මේ මල්ලි යතුරු මම සාක්කුවේ නේද? ඔන්න අපේ සෙට් එකේ ඉතින් මේ අපි යම් මේ මෙයා බයික් දෙවෙනා මේ වහිනවා. අර පේන ඇති මේ ලයිට් එක අර ලයිට් එක හරියෙන් මේ කුඩු පොද ගහන්න. හැබැයි ඒකෙත් පොඩි ලල්ලයක් තියෙනවා. ඉතින් අපි ආයෙ මග යනකම හම්බෙමු. see you bye. ඉතින් අපි ඉන්නේ ගලගෙදර කන්දරගෙන මම මට ලස්සන view එකක් තියෙන ඉතින් හරි ආදරණීය view එකක් තියෙන අද. මේ වැස්සයි බේරුවයි පාරවල ලයිට් ආ ඉතින් අපි අනිතාන ඉස්සරහින් යනවා. ඉතින් අපි පේරාදෙනිය පාරේ යන්නේ අඹුලාවට. අපි කෙලින්ම නුවර පාරේ යන්න නැතුව පේරාදෙනියට ගිහිල්ලා එතන යනවා. ඉතින් මේ යාළුවෝ බයිකේ ස්ටාර්ට් වෙන්නේ නැහැ වගේ. අරවල ගන්න ගිහිල්ලා ස්ටාර්ට් කරලා හරි හරි කොල්ල එනවා. අපි යමු අඹුලාවට. ආදරේ අහස වගේ. ආදරේ අම්මා දරාඩ ඉතින් අපි ඉන්නේ මහලි ගංගාව අපේ කොල්ල තුන්දෙනා. ඉතින් මොකද්ද ඔයාලට හිතෙන්නේ? දැනම හොඳයි. ඇත්තටම සතුටු යත්ත දවසේ කවුරු නාවත් අපි අද ආතල් එකේ ඉන්නවා කොල්ලෝ සෙට් එක. තුන්දෙනා ඉන්නේ. එනවා කියපේ උන් ආවේ නෑ. අපි ඉන්නවා හොඳ ආතල් එකේ. මෙන්න ලස්සන view එකේ ලස්සනට නවත්තලා ආතල්ලයක් තරම් මේ සාක්ෂි. And I think අපි යමු අඹුලාව බලන්න. මේ තියෙනවා මේ කැම්පස් එක
අපි ගම්පල ටවුන් එකේ ඉන්නේ. මෙතනින් මට මීරු වෙලිමු මේ අර මස්තු උඩ දුවන අමුගාව අර කොහෙද බා? දෙන්න නෑ බා මීරු වෙන්න. මීරු වලින් අපේ නෑ අමුගාව ඉන්න මේ ලොකේෂන් එක දාගන්න ඕනේ විනාඩියට මේ අපරක් දෙන්න. ඒක ලංකාවේ hari pasang lalu right pasang ये नंबर ये bulan itu ada bang kamar kita ada dia kamar sih අපි දැන් ඉන්නේ අම්බුලාවට යන ගමන් පට්ට ලොකේෂන් එක මේ පට්ට ලස්සනයි මේ පේන ඇති වලට මේ තියෙන වටපිටාවක් වගේ එදාට කියන පොල්ල සෙට් එක මෙතන ඉන්නවා අද පොඩ්ඩක් නැවතුවා දැන් මේ පොඩි රෙස්ට් එකක් ගන්න මොකද මේ කඳු තියෙන්නේ අම්මෝ මොකද කියන්නේ අපිට වස් පොඩා ගන්න දෙනෙත් මේ හෙල්මට් එක අතෙන් තියමු. මේ වරවකෝ ෆොටෝ එක ගන්න. ආදම් දෙවනේ මොනවාද? මම කැප් එක නැතුව හොඳයිද කියලා බලන්න. ඔන්න අපේ සෙට් එක. අම්මෝ පට්ට සීසලයි බං. ඉතින් අපි දැන් ෆොටෝ ටිකක් ගහනවා මෙතන මේ අම්බුලා 7:00 අරින්නේ මේ දැන් ඇවිල්ලා වෙලාව කීයද 7:45යි දැන් වෙලා 7යි. ඉතින් අපි මේ මචං මේ ෆොටෝ එකක් ගන්න. අපි ආවේ 4ට විතර වගේ. ඔව් 3:45 විතර නේ බං ආවේ. ඒ ටයිම් ඇවිල්ලා දැන් අපි ඉන්නේ අම්බුලාවට යන ගම දැන් ඉතින් තව ගොඩක් ප්ලේස් බලන්න යන්න දෙනවා. ඉතින් අපි ඉස්සරහට ෆොටෝ ටිකක් ගහලා ඔන්න ඔක තමයි ලොකේෂන් එක. මාරු සුපිරි. මේ වීඩියෝ වත්ත ඉදරයි කියන්නේ. ඉතින් පට්ට ලොකේෂන් එක අපි දැන් ඉන්නේ මේ අම්බුලාව අපි දැන් ඇවිල්ලා ඉන්නේ ටිකට් ගන්න ඇවිල්ලා ඉන්නේ කොහොම වෙයිද ගන්න දැන් යන්න වෙයි අර ගම පෙට්‍රල් ගන්නත් ඕනේ කොහොම වෙයිද ගන්න ඔව් ප්‍රශ්න කොටයි ඒ ප්‍රශ්න කොට ගන්න අර ටිකට් ගන්න බලමු අපි ටිකට් ප්‍රයිස් එක කොහොම වෙයිද කියලා. පස්ස ලොකේෂන් එක. ඉතින් සිතිරි ලොකේෂන් එකේ ඉන්නේ. ඉතින් අපිට මේ ටිකට් ප්‍රයිස් එක උනා ඔව් 650 පාර සංගා කියන්නේ view එක අම්මෝ වලාකුළු අද වලාකුළු වලට උඩින් යන්න යන්නේ අපි. අද අපි වලාකුළු අතරින් තමයි අම්බුලාවට යන්නේ. ඒ තරම් පට්ට සීදලයි. ඔව් ඒක බස් ගන්න එපා. ඒක බස් ගන්න කොහොමද? දන්නේ කොහොමද බස් එක පිටින් ඇත්තම කියනොත් මෙහෙමයි. මෙච්චර බයික් එකේ බ්‍රේක් නෑ. දැන් මේ කන්ද යන කන්ද කොහොම හරි බස් ගන්න ඕනේ ඉතින්. ඉතින් ඒක අපි බලමු. ඒ මොනවද? කොහොමද ලුක් එක? ලුක් එක
වලාකුළු අතරින් යනවා පුළුවාවට. ඊට පැටලම ආයේ මොකවත් නැහැ කඳු වලින්. අපෝ ලොකේෂන් එක පිස්සු හැදෙනවානේ මල්ලි. අර පිස්සු වගේ වල්ලි. පස්ස ලොකේෂන් එක. Jadi balak deh. Wadi mereka hitta lah. Ada sama kadu. Hitta ya. Bahala. Nah, palam ya iba. Wahal dia nak. අපි අපේට ඒතර කළුවරයි පට්ට වීදුම ඇත්තටම පිස්සුවක්. ආයේදී මම පොඩි තරකින් වරදී. ඊයෝ නෑ බං. පොඩක් ඉන්නවා ඒක මාර කඩන ප්‍රොසෙස් එක ගියොත් පල්ලෙන් ඉඳලා වව්. ඇත්තටම කොන්දරද මේ පේන්නේ නැහැ අපි වද්දා. Hello, mate. අපිට හරිය මහන්සි අද නම් ඈ. එච්චර දුර ඇවිල්ලා වුන් අපේ අනිත් එක්කෙනත් එනවා. හරි එහෙනම් අපි ගිහින් බලමු ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අපි ඔයාලත් එක්කම රැඳී ඉන්නවා බලමු අපි මොකද වෙන්නේ කියලා එහෙනම් ඈ. දැන් ඉන්නේ අම්බුෂෝල් පට්ට හීතලේ ගයි. හීතල කියන්නේ මේ වල මේ දැන් හිටියත් මට තව සීතලයි. මීදුම මේ ගස්වල කොහොමද? මීදුම වැඩි. ඇත්තටම වශයෙන්ම කිව්වොත් මීදුම වැඩි. ඔය view එක මරුනේ. view එක මරු මෙතන. ඇත්තරියස් වගේ අපි ඉන්නවා කොල්ලෝ. අපි අම්බුලුව වහන්සේට ඉඳලා මේක නම් මාරම ලුක් එකක් ඈ. මේක ලංකාවේ. ලංකාව මල්ලි මේක ලංකාව. සුපිරි. අපි බලමු අපි උඩට ගිහින් බලමු තව මොකද වෙන්නේ කියලා. අම්මෝ උඩට ගිහින් නම් මීදුම සීතලේ මැරි. ඔයාලට යද්දී සුප්‍රීම එකක් පෙන්නන නෑ. ඔයාලා ඒකම බලන්න. අපි ගෙදර යන ගමන් සුප්‍රීම එකක් පෙන්නනවා. ඔන්න අපි ආපු වාහන. අපි උඩට යනවා. ගිහිල්ලා වීඩියෝ එකක් ගේන්න බලමු. අපි ආපු වාහන මේක තමයි. ඉතින් මෙව යක්කු ඉතින් යක්කු පිට එනවා තමයි. යක්කු පිට යනවා වගේ වෙනවනේ. එනවනේ. කඳුද ඕන තැනක යනවා බඩු. බණ්ඩු. මේ සීතල බං. අපේ අනිත් වණ්ඩිය මේ යක්කුම තමා. යනවා කඳු බ්‍රේක් නෑ. බ්‍රේක් නෑ. සුප්‍රියටම යනවා. හරි අපි බලමු ඉස්සරහට ගිහින් ඉස්සර වීඩියෝ එක කොහමද? අපි ඔයාලට යන ගමන් සුප්‍රීම වීඩියෝ එකක් පෙන්නනවා. සුප්‍රීම ලුක් එකත් එක්ක ඔයාලට හොන්දට බලා ගන්න ඕන්න එකක් එනවා. යන ගමන් යනවා සුප්‍රියටම. ඉස්සරහ වීඩියෝ එකෙන් අපි හම්බුමු. බලමු අපි ඉස්සරහට ගිහින්.
ඉතින් අපි එහෙනම් මෙතන නැවතිලා හිටපු වෙලාව අවසానයි. දැන් අපි යන්නේ අම්බුලාව ටවර් එකටම. මෙහෙන් ලබා. ඉස්සරහින් අපි ඊළඟ වීඩියෝ අනිවාර්යෙන් ගේනවා. එතකන් අපි දැනට සමු ගන්නවා. එනේ ඉතින් good bye මචං. යා. දාන්න. අද දීතලේ මැරෙනවා. ඒ දීදුම. අම්මෝ ඒක. ඒක තාත්තා. ඉතින් අපි මේ බයික් එක බයික් එක පාක් කරලා මේ දැන් තමයි මෙතෙන්ට ළඟා වුනේ. ළඟා වුනේ නේද? ඔව්. මේ ඔය හෙඩ්සෙට් එක අනිත් එක. ඒක මම සාක්. මේ මාර සීතලයි. සහෝදරවරුනි පට්ට සීතලක් දෙන්නේ. සීතලයි කියන්නේ මම වෙවුලට මේ හිටියට මම මේ ජැකට් එක දාලා හිටියට වෙවුලනවා. මරුවාදල්ලා නේද? ආරකි ගාය කරයි දන්න රුපියල් 300 400. මේ ඇත්තට බං මෙතන කීයක් ගනීද බං? අන්නේ මල් අසල්ලි නේ බං. සෑනේ නම්බා. යකෝම් පිටර් ගහන්නයි දැන් නුකොටයි. දැන් පාන්ද කතෙන්ද 650. කන්න නම් ඕන රෙද්දක් කියන් ඈ? ඔව් මේක නගින් තේ. පොඩි කාලේ ආවම දැන් මතක නෑ බං ආවට. ඉතින් හොටෙල් එකකුත් තියෙනවා නම් කාලෙන්ඩත් තුල. මේකේ සෑහෙනට නගින්න තියෙනවා. ආයෙ නැත්තම් බා. කවුත් තියෙන්නේ. ඒකනේ බාද කට්ටිය නෑ නේ බා. අය උඩ ඇති කට්ටියනේ. ඒ උඩ ඉන්නවා බං හර යන්නේ බං කට්ටිය. ඒ අපි ගිහින්ද? අපි දැන් ගිහින් නගිනවා කියන්නේ ඉතින් පණ යනවා ඈ. අම්මෝ පණ යනවා නේන්න. දැන් ඉතින් පයට වීරිය අරගෙන ගතට ශක්තිය මෙයාලට ගතට ශක්තිය නැහැ ගෑනු ළමයි හරි දැක්කන. ආව් ඒක බොක්ක අම්මේ බොක්ක ගන්න එපා. මෙතන ගියයි. මෙතන. අවුරුදු 4ට ළමයි නැතිල් කිරීමෙන් වලකින්. අපේ ඔයාලට අවුරුදු 7යි නේද? මටද? ඔව්. අම්මට මේ පැත්තේ මේකුත් තියෙනවා. මේ තියෙනවා පඩිපෙළ. දැන් තමයි අපේ වැඩේ පටන් ගන්න. වැඩ පටන් ගන්න. දැන්ටවත් මීදුම ගහනවා බා. ඉතින් අපි ඉන්නේ මේ පස්වෙනි තට්ටුවේ. හයි. අපි ඉන්නේ 6 වෙනි තට්ටුවේ. අම්මෝ. මේකේ නැතිවම අම්මෝ මේ view එක. කොහොමද පේන්නේ බං? අත්තනා. හලෝ රුක්ටි. උඹලා කතා කරනවා. අද සුද්ධි විතර ඉන්නවා. ඒ බලන් නගරේ ඒ ආන් අර ක්‍රීඩා පිටිය බා. කොයි ක්‍රීඩා පිටියේ? ආර පේන්නේ. දැක්කද? ආර ඔව්. දෙකක් තියෙනවනේ. ක්‍රීඩා පිටි එකයි. අර්ථාන්තයක් තියෙනවා දෙකයි. මොකද්ද? ක්‍රීඩා පිටි. ක්‍රීඩා පිටි. දෙකක් තියෙනවා. ඉස්කෝලේ යන්නේ ඉස්කෝලේ. ඔව් ඉස්කෝලේ නේ. ගයිස් ඔන්න ඔකයි ඇත්තේ. මෝ බන් දැන් පොඩ්ඩක් පැහැදිලි වුණා බා. කොයිද? අර මාහිලි ගඟ වෙන්න ඇති බා. ඔව්. පොතේනින්ද පටන් ගන්නේ. ආවේ ෆොටෝ එකක් ගන්න. කොයිද? අම්මෝ චාන්. ඒ මීරංග මාත් ඒ මගෙත් දැක්ක ඒක ආවේද බා. ඒ මගෙත් දැක්ක හරියට ගම පිටින් ප්ලේස් එක. මයි ගහ. පට්ට ලොකේෂන් එක ඔයි. දෙපල්. අම්මෝ.
ගයිස් අපි දැන් මේ උඩට නගින ගමන් ඉන්නේ. වෙන නැති වටේ. වට්ට මීදුමක් තියෙනවා. ගයිස් ඔයාලට පේනවද? මේ ඉන්නේ අපේ යාළුවෝ දෙන්න. අපි ඉන්නේ අහස උඩ. සීතල වට්ට සීතලක් තියෙන්නේ. මේකත් එක්ක උලනවා ඒ තරම් සීතලක්. අද සෙනගත් නෑ. අද එච්චර සෙනගකුත් නෑ. දැන් මේ යන්න තියෙන පොඩි තැනකින් මේ හිර වෙනවා යන්න බෑ. හරිද? අපි දැන් මේකේ උඩටම ඇවිල්ලා ඉන්නේ guys. තව පොඩ්ඩයි නගින්න තියෙන්නේ. එතකොට ඉවරයි guys. මේ යන්න වෙනවා. guys ඔයාලට වෙනවාද? යන්න බෑ. චූටි ප්‍රමාණයක ඉඩක් තියෙන්නේ. මම යන්නේ හරහට guys. හරිද? නගිනවා ඉවරයක් වෙන්නේ නැහැ මේක. අඩෝ මං හිර වුණා බා. මං හිර වේද දන්නේ නැහැ guys. මොකද මේක ඒට වඩා පොඩි මේ සමහර තැන් තියෙනවා යන්න පුළුවන්. guys ඔයාලට අපි දැන් උඩටම ඇවිත් ඔය යන්න බෑ හිර වෙනවා. ඇත්තටම කිව්වොත් මේක උඩට යන්න හිර වෙනවා. ගයිස් ඔයාලට පේනවා ඇති අපේ යාළුවා බිමෝ. ගයිස් ඔයාලට පේනවා ඇති අපේ යාළුවෝ දෙන්න. අම්මෝ ඇත්තටම කිව්වොත් මාර විව් එකක් තියෙන්නේ. අත්තර ලස්සනයි. අපි දැන් ඉන්නේ ආසල පින්නේ දීතල පින්නේ. ඔය පොඩ එකව දෙන්න. ඉතින් අපි ඔන්න අම්බුලා සීතයි කියන්නේ හොඳටම මේක ලංකාව බ්‍රෝ. ලංකාවේ කොල්ලෝ. අම්මෝ මේක මොකද්ද? කිරිබන් මේක මොකක්ද දන්නේ බං. මේක ඇවිල්ලා මේ දැන් අපි මාලිගාවට යන එක. අපි ඊට පස්සේ මාලිගාවට ගිහිල්ලා මං ගිය පොට් එක දෙනවා. අන්නේ එහාට ගිහිල්ලා මේ එහෙන් කෙලින්ම ගෙදර යනවා. ඉතින් අද දවසම එන්ජොයි ගන්න තමයි අදහස. ඉතින් දැන් යනවා මාලිගාවට. අම්මා. ඉතින් දැන් කුඩු පොතකුත් ගහනවා. දැන් අපි බැලුවේ මේ පේනවනේ බහින්න කියලා තමයි යන්නේ. අපේ ඇඟේ වැදිලා තනිකර වලාකුළු යන්නේ. වලාකුළු යන්නේ නේ බා. නැති වලට එනයිති අපි පල්ලෙහාට බෑලා එන හම්බෙමු. බෑලා හම්බෙමු. ඊළඟ වීඩියෝකින් හම්බෙමු. ඉතින් අපි දැන් මේ බෝට් එක යන්න කියලා හදන්නේ. මේ ටිකට් ප්‍රයිස් එක එක්කෙනෙක්ට 150යි. ඉතින් මේ දෙන්නෙට මේක ගියා හැකි එක්කෙනෙක් මේ බෝට් එක යනවා. ඉතින් මේ පේන ඇති ඔයාලට මේ ලොකේෂන් එක. පට්ට ලොකේෂන් එකක් තියෙන්නේ මීදුමත් එක්ක. ඉතින් දාතල්ලක් ගත්තා. හරි දාගමු. යනවා කොල්ලෝ. බෝට් සවාරි. අපි අවිලාස් කල්ලි දෙන්න ඕනේ කීන්ද කොහොමද ගන්න ඕනේ? දැන් බෝට් යන්නේ. අපි දැන් යන්නේ. අපි දැන් මේක මා ලස්සනයිද? බෝට් සවාරි යන්නේ. ඒ ෆොටෝ එකක් ගන්නදී. තේනවනේ. මෙතන මාර view එකක් තියෙන්නේ. ඉතින් අපි තුන් දෙනාටම ටිකට් ප්‍රයිස් එක උනේ 450යි. මාළු කෑමයක් ගත්තා. ඒකට ඒකට 50යි 500යි හරියටම. ඉතින් මේ අද ඉතින් අපි යන්න හිතුවා නේද මල්ලි? ගහකෝ. කොහේ ඉතින් හරියට තමයි වැදිලා තියෙන්නේ. අපි තුන් දෙනා යන්න දැන් මේ පෙරලෙන්නේ නැහැ මේවා. ආරක්ෂිත උපාංග තියෙනවා. අපි ආරක්ෂිත ජගතොත් පැලඳගෙන ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු රයිඩ් එක. වාග්මන්. මේ වලට පේනවද මේ මාළු කොට ඉන්නේ? තමයි යාතල්ල. ඉතින් යාළුවා පිටපස්සෙන් ඉනවා මේ එයා බාගනවා මම බාගන්නේ. අඩෝ එහෙම කරන්න එපා. ආ දැන් මම බාගන්නේ. මාමා ඒක තාතල් මේ කාගල යන්න තමයි ඔලේ කැල්වා බම් මේක මෙහාට හරවන්න ඕන. දැන් මම බාගන්න. වයින්
ආන් අපේ යාළුවා එනවා. ඕනෑ ගමනේ. දෙන්න මොකද අනියම? දුවනවාද? දුවමු. වරෙන් දුවන්න. රේස් එකක් තියමු බා. මොනවද බා රේස් එකක් තියමු. ඉතින් යාළුවනේ අපි මේ බෝට්ටු ගමනේ පොඩි ලස්සන ගහක් අපි ගියේ යන්න එතන ඉන්නේ දැන් මේ පාර නිදහසක් දැනෙන්නේ මේ පට්ට සීතලයි ඉතින් අර ඇත්තම සුපිරි මෙයා ඩ්‍රයිවර් ටික්ටොක් හදනවා ඒකට යාළුවා වීඩියෝ කෝල් එකක් ගන්න බ්ලොග් එක කරන්න ඉතින් අපි බෝට්ටු රයිඩ් එක ගිහිල්ලා දැන් අපි ආපහු යන්නේ මාලිගාවට යන්නේ ස්ටාර්ට් කරනවද ඉතින් ඇත්තටම පට්ට මේ ඔයාලා තැවිල්ල මේ බෝට්ටුවේ ගිහිල්ලා එන්න මේ පට්ට ආතල්ලයක් තියෙනවා මං එන්නද යන්න වෙයි බෑ ඇත්තටම සුපිරි ගමනක් මේ බෝට්ටුවේ යන එක ඉතින් ඔයාලත් එන දවසක ඇවිල්ලා යන්න නෑ ඉතින් අපි යමු